අයිබෝවන් ලස්සන ජීවිතයක් පොහොසත් රටක්. මං අහන්න කැමති ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ඕගොල්ලන්ට ලස්සන ජීවිතයක් දැන් ලැබිලාද තියෙන්නේ? රට පොහොසත්ද කියලා මං අහන්න කැමතියි. මොකද බලාගෙන ඉඳද්දී ජනතාව මත බදු පැටවෙනවා දිනෙන් දින වැඩි වෙනවා වගේම බඩු මිල දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ පිළිබඳ කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඊයේ වෙනකොට කිරිපිටි මිල ආනායනික භාණ්ඩවල මිල වැඩි වෙමින් තියෙනවා. කිරිපිටි පැකට් එකක් 2024 9 මාසේ 18 දිනුවා දැන් 1150ට වැඩි වෙලා තියෙනවා. ගෑස් මිල, පොල් පරිප්පු, හාල් මැස්සොල් ලුණු කැටි පවා වැඩි වෙමින් තියෙනවා මිසක් අඩු වෙලා නැහැ. කොහෙද එතකොට මේක පොහොසත් රටක් වෙලා තියෙන්නේ? අද වෙනකොට ඩොලර් එක 344යි. උද්දමනය වැඩි වෙමින් රුපියලේ අගය අඩු වෙමින් පවතිනවා. කොහෙද මේ ලස්සන ජීවිතයේ තියෙන්නේ? සුරපුර කොහෙද තියෙන්නේ? මාස 6න් රට සුරපුරයක් කරනවා කෝ වර්තමානයේ වන විට මේක නරකාදියක් බවට පත් වෙමින් තියෙන බව තමයි අපිට ජනතාව කතා කරලා කියන්නේ. දැන් ඕගොල්ලන්ට ඡන්දෙ දීපු හැමෝම අපි වටා කරකිලා අපිට කියනවා මේ වෙනුවෙන් කතා කරන්නට කියලා. ඉතින් මේ රට මේ ආර්ථික පැත්තෙන් වැටමින් පවතිනකොට රාජ්‍ය කොල්ල කනකොට දිනෙන් දින රාජ්‍ය සතු මුදල් භාණ්ඩාගාරය මුදල් හිතාගන්න බැරි විදියට වෙනත් ගිණුම් වලට යනකොට ලැජ්ජාව වහගන්න මේ පාස්කූ ප්‍රහාරයේ මහා මොල කරු කියලා වෙන තිර පිටපත් හදලා කොහෙන්දෝ ගිහිල්ලා කට උත්තර අරන් ආවා කියලා එක නාටකමක් නටන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ නාටකම් වලට ජනතාව රැවටෙන්නේ නැහැ. මේ නාටකම් නිසා බඩු මිල අඩු වෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට බඩු මිල අඩු කරලා දෙන්න කියන ඉල්ලීම රටේ ජනතාව හැටියට අපි ඉල්ලීම් කරනවා කරුණා කරලා වෙළඳ ඇමතිතුමනි කෝ ඔබතුමාගේ සහන මල්ල කොහෙද ඒක මේ වෙනකොට තියෙන්නේ? ඒ වගේම අපි අහන්න කැමති ලස්සන ජීවිතයක් පොහොසත් රට කොහෙද තියෙන්නේ? කවදද ඒක ඔබතුමාලා මේ රටේ හදන්නේ කියන එක අපි අහන්න කැමතියි.